හැබැයි දරුවෝ කියනවා ස්වාමීනි අපට පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. මම කියනවා මං කියන්නම් වෙලාව ලැබෙන හැටි කියලා. ඒ වෙලාව ලැබෙන හැටි මම උගන්වලා දෙනවා. අත් වශයෙන් ඒක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිපාණලා ගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. පාන්දර 4ට අවදි වෙලා පළමුවෙන්ම කුස පෙරෙන්න නිවුණු උණුපැන් පානය කරන්න. සමාත බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්ම දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්ම ඇඳලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාගන නිමවා පිරිසුදු වෙලා තමන් බුදුන් වඳින තැනට එන්න. බුදුන් වඳින තැනක් නැත්නම් නිදා ගන්න ඇඳට හරියෙන්න. ඇවිල්ලා තමන්ම පන්සිල් සමාදන් වෙනවා. ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියං සබ්බං මේ ගාථා කීපේ කියලා බුදුන් වඳිනවා. කමකිනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිවීමක් නෙමෙයි හිත තන්පත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ මෙනෙහි කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා දුවන පනින විසිරෙන සුළු සිත එක්තන් වීමට පුරුදු වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආශ්වාස 1 කියලා ඉවර වෙනකම් මහන්සි නැතුව හිතෙනවා. හුස්ම හෙලනකොට ප්‍රශ්වාස 1 ඉවර වෙනකම් හිතෙනවා. අයමත් හුස්ම ගැනීමේදී ආශ්වාස 2 හෙලනකොට ප්‍රශ්වාස 2 මේ ක්‍රමයෙන් 8ක් හෝ 10ක් දක්වා ඊළඟට ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා 8ක් හෝ 10ක් ගණන් ගන්න. කොහොම රවුන්ඩ් 3-4ක් යනකොට විනාඩි 15ක් විතර පෙරෙනවා. ඒ විනාඩි 15ේදී තමන්ගේ හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා තන්පත් බවක් පිහිටලා තිබුණා. සමහර දරුවන්ට පුළුවනි පැය භාගයමාරි ඉන්න. ඒ ඉන්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සිහිය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. ඒ වගේම ගත හිත කර්මන්නේ වෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොටම එක පාඩම කියවන්න පටන් ගන්නෙ නෑ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවෙන්ම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගැන බැලීම. ඒ මොකද? නිතර අපේ හිතේ මෙහා විසිරී පවතින්නේ. ඒ විසිරෙන සිත එක්තන් කිරීම තමයි හුස්ම ගැන බැලීම. හුස්ම ගැන විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනස හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතකට එනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මේම පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදාසියේ ලෑස්ති කරන එක පාට පටන් ගන්නෙ නැහැ. පළමුවෙන් කරන්නේ විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බලනවා. හුස්ම ගන්න බලලා ඊට පස්සේ ලියන්න සටහන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර විට කියවීමේදී ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 17 හිතා ඉන්නේ නැතුව කල යුතුන්නේ මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. ඊටාම කෙටි වෙලාවක එකපාරටම ඒ පැරණි කියපු කරපු ඉගෙනගත්ත දේ එකපාරට මනසට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මහන්සි නැහැ. මේ වගේ තමයි සමහර විට යම් වචනයක් යම් දෙයක් වටහා ගන්න බැහැ. එහෙමනම් ඒ සඳහා 17 හිතා වෙහෙසෙන්නේ නැතුව මට මේ කාරණේ හරියට නිවැරදිව වැටහෙවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. එකපාරටම මේකේ නිවැරදි පිළිතුර වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ උපදේශ අනුගමනය කරන දරුවෝ කරලා පුදුම විදිහේ ආචාර්ය ප්‍රතිඵල නෙලාගත්. මේක අවුරුදු 10කට ඉස්සර වෙලා 9කට ඉස්සර වෙලා 1997 ඔක්තෝබර් මාසයේ එක මව් කෙනෙක් තමන්ගේ පුතා ඉස්සරහට තියාගෙන මට ආරාධනයක් කළා. ස්වාමීනි මේ දරුවා විදේශ අධ්‍යාපනයකට යන්න දැන් සූදානම්. හැබැයි මේ දරුවාට බොහෝම දුර්වලයි ගණන් ශාස්ත්‍රය. සාමාන්‍යයෙන් 100ට 8ක් 10ක් තමයි ලකුණු ලැබෙන්නේ. එනිසා ස්වාමීනි දැන් මේ දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න ඉන්න බැවින් පළමු කොට ප්‍රවේශ පරීක්ෂණයක් තියෙනවා. මේ දරුවාට ආශිර්වාදයක් ආවාදයක් දෙනු මැනව කියලා.
ඉතින් මේ උපදේශ ටික මම බොහොම පැහැදිලි කරලා දරුවාට කිව්වා. පිරිත් නූලකුත් දුන්නා. සති දෙකකින් පමණ ඒ ප්‍රවේශ විභාගයේ පරීක්ෂණය පැවැත්වුණා. 33 දෙනෙක් ශිෂ්‍යයන් ඉදිරිපත් වෙලා තිබුණා. පුදුමේ කියන්නේ ඒ කුඩා දරුවා දොඩ වයස අවුරුදු 19ක 20ක තරම් කුඩා කාලේ පටන් අපි ගැන විශ්වාසය තිබුණා ඒ දරුවා. කුඩා කාලේ පටන් අපි ගැන දන්නවා හොඳට. ඒ නිසා අපි කියපු උපදේශය හරියට අනුගමනය කළා. ඒ අනුගමනය කිරීමෙන් මොකද ලැබුණු ප්‍රතිඵලයේ ගණන් පත්‍රයේදම 120ක් ලකුණු ලැබුවා. අනේ සියලුම පිළිතුරු පත්‍රවලට 100ට අඩු නැහැ. පසුව මේ පරීක්ෂණය කළ ගුරුවරු අනිත් ශිෂ්‍යයන්ට පෙන්නලා තියෙන මෙන්න පිළිතුරු ලියන හැටි බලා ගන්නයි කියලා. අන්තිමේ 33 දෙනාගෙන් පළවෙනියා වුණා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ කරගෙන දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලොකු තත්ත්වයකින් ජීවත් වෙනවා. ඒ මක්නිසාද හිත තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා සමාධින් භික්ඛවේ භාවේත. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති භජානාති. මානේ සමාධිය වඩන්න. සමාහිත භික්ෂුව හැම දෙයක්ම තත්වාකාරයෙන් දකිනවා දනිනවා. ඒ කිව්වේ හිත තන්පත් වීමෙන් තමයි නුවණ පහළ වෙන්නේ. නුවණ පහළ වීමෙන් තමයි ධාරණ ශක්තිය ඇති වෙන්නේ. ඒ ධාරණ ශක්තියට කියනවා අපේ අභිධර්ම පිටකයේ ඥාන පූර්වාංගම සතිය කියලා. ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්න. ඥාන කිව්වේ එතන තමන් කියවන දේ අහන දේ තේරුම් ගැනීම. තේරුම් ගත්ත දේ සිහියේ තබා ගැනීම තමයි ධාරණය. අර සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥානං කියලා තියෙනවානේ. දසත්‍ය ඥාන වල පළමුවන්නේ. එතන සෝතාවධාන කිව්වේ කන යොමු කරගෙන ගුරුවරයා කියන දේට හොඳට අහුම්කම් දෙනවා නුවණින්. නුවණින් අහුම්කම් දීලා ඒක හිතේ තබා ගන්නවා. ධාරණය කර ගන්නවා. ඒකට කියන්නේ සුතමය ඥානය කියලා. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතිය උපදවා ගන්නටයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. ඒ ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්නෙ. මතක තබාගත් දේ තේරුම් නැවත නැවත විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ සති පූර්වාංගම ඥානයි. සිහිය පෙරට කොට ඇති ඥානයි. ඒ මොකද දරාගත් දේ සිහියෙන් දරාගත්තේ ඒක මුල් කොටගෙනයි අර්ථ වටහා ගන්න වැඩිපුර. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතියෙන් යමක් දරා ගන්නවා. සති පූර්වාංගම ඥානයෙන් දරාගත් දේ අර්ථ විවරණය කළ තේරුම් කර ගන්න. මෙන්න මේක නිසා මේ අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවීම ඉතාම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් අපි ඉගෙන ගන්න කාලේ, සාමාන්‍යද කාලේ, එවාගෙම උපසම්පදා වෙච්ච නවක කාලේ අපි බොහොම පාඩම් කරනවා. අපිට තියෙනවා පාඩම් කරන්න මහා සාගරයක්. ඒ මොනවද? ත්‍රිපිටක ධර්මයේ. ත්‍රිපිටක ධර්මයේ තරම් විශ්වවිද්‍යාලයක් ලෝකේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හරියට අධ්‍යයනය කළා නම් ඒ තරම් දැනුමක් මොනම තැනකින්වත් වෙන ලැබෙන්නේ නැහැ. ඒ තරමට පුදුම විදිහේ විශ්ව දැනුමක් ත්‍රිපිටක ධර්මයේ තුලින් ලැබෙනවා. ඉතින් අපට පාඩම් කරන්න තියෙන්නේ මට පාඩම් කරන්න ලැබෙන්නේ තයයි. හැබැයි අපේ කාලසටහන හරියට තත්පරයට අපි අනුගමනය කරනවා. උදේ පාන්දර 3:50ට අවදි වෙන්නේ. විනාඩි 10කින් මූණකට සෝදාගෙන දැන් පන් පානය කරලා වාඩි වෙනවා 4ට. පයක්ම ආනපාන වඩනවා. මේක තමයි අපේ පාඩම් කිරීමේ අත්‍යවාරම. පයක් පාඩම් කරනවා පාන්දර 5 වෙනතුරු. පහින් පස්සේ අපේ තියෙනවා බුද්ධ වන්දනා, වතපිළිවෙත, වතපිරිත, ඒ වගේ මෙත් භාවනා. 6ට අපට වත් පිළිවෙත් තියෙනවා. 10ක් තියෙනවා. 7ට පමණ අපි හීල් දානියමක් වළඳනවා. 7:30ට පමණ පාඩම පටන් ගන්නවා කටපාඩම් කරන්නේ. 8:30 වෙනකොට පාඩම් දෙන්න සූදානම් වෙනවා. ඔය පැය ඇතුළත පාඩම් කරනකොට අපි පුරුදු කරලා තියෙනවා ආනාපාන සතියට සිහිය පිහිටුවාගෙන පාඩමට හිත යොදන්නේ. ඒක නිසා සිදුවෙන්නේ එක වරක් හිතින් කියවනකොට මෙන්න හිතේ ඇඳෙනවා මේ වගන්තිය. නැත්නම් ගාථාව. දෙතරයක් කියන්නේ ඉස්සර හිතේ ධාරණය වෙලා. අන්තිමේදී පාඩම් දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගියාම කයක් මදි වෙනවා. ඒ නිසා කියනවා දැන් ඇති බැලුවාම මුල මැද අග කොහොම කටපාඩමින් කියන්න පුළුවන් මොකක්ද මේ අහාස්කම. ඒකනේ පාඩම් හිතන්නේ දෙහෙත් දීලා නෙමෙයි. ඔය සරස්වති චෛල දීලා නෙමෙයි. මේ පාඩම් හිතෙන තියෙන එකම පිළිවෙත තමයි සිහිය පුරුදු කිරීම, තන්පත් කිරීම. ඒකට ඇති එකම ප්‍රතිකාරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ නැමැති ආනාපාන සතිය පුරුදු කිරීම. මේ ගැන අපි බොහෝම සාවධානව පුරුදු කරන්න ඕනේ.